එලා හිතේ මේ කරන කැලේ කියන්නේ. දැන් වර්තමානයේ ශ්‍රී ලාංකිකයෝ සිංහලයෝ රට යනවා. වඩා හොඳ ආර්ථික සම්පත් බලාගෙන. ඒ බෞද්ධයෝ. ඒ නිසා ඒ ගියත් බෞද්ධ පන්සල් තියෙන ඇමරිකාවේ ඕස්ට්‍රේලියාවේ හැමතැනම ඒවට යනවා. ඒවට ගිහලා ගාථා කියලා වෙන හැබැයි එහෙම ගාථා කියලා වැන්නට බොහෝ දෙනෙක් දන්නේ නැහැ මේ ගාථාවේ තේරුම මොකද මේ ගාථාවකම පාලි භාෂාවෙන් තියෙන්නේ. සිංහලෙන් නෙවෙයි. අපි සිංහල වුණාට අපි පන්සල් ගිහලා වඳින්නේ පූජ්‍යේමි බුද්ධං කුසුමේන නේන කියලා මල් පරවෙනවා කියන්නේ පාලි භාෂාවෙන්. ඉතින් මේ පාලි භාෂාවෙන් මොනවද අපි කියන්නේ දැනගන්න තමයි මේ පිටුලිවේ මේකලි තරුණයන් ගැන හිතාගෙන handbook for the young the temple පන්සලේ ගිහිල්ලා මොනවද කියන ගාථා කියන එක සිංහල අකුරුනේ තියෙනවා. ජයන්තෝ බෝධියා මූලික විතර ජයන්තෝ ජේ වයන්ති කියන මේ වගේ උඩිම තියෙනවා පාලි වචනේ සිංහල අකුරෙන් ඊළඟට ඉංග්‍රීසි අකුරෙන් තියෙනවා ඊළඟට තේරුම තියෙනවා. ඒකලි මේ handbook for the young පඬිතුරු දන්නවනේ තරුණයන්ට රටේ ඉන්න තරුණයන්ට තමන්ගේ වයසේ ඇත් එක්ක බුද්ධාම ගැන කතා කරන්න ඕන නොත් මෙයාට යම් කිසි දැනුමක් මේක ලැබෙනවා.